බැරි වෙන්නේ කරන්න බැරි. කන්‍යාල කන. එයාලා කනවා ඔයාලා කන්න එපා කියනවා. කන්නේ අපි දිහා බලන්නේ. කන්න පුළුවන් දෙයක් ඒක දිහා ඒක යනවා බලන්න. මොකද නෝ? පොන්දේ ඇට ඔක්කොම අතුල ඇට තියෙන්නේ. කොන්ද කැක්කුම දිනව නේද? කකුල් කැක්කුමක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ગેස්ට්‍රයිටිස් ගතිය බඩ පොඩ පුරදාන ගතිය, සේම ගතිය ටිකක් තියෙනවා. හිසේ බර ගතිය තියෙනවා. මේ බඩ වැඩි වෙලා හිටන් ඉන්නකොට මේ අත්ෙන් ගුණේ වේදනාවක් එනවනේ. කොන්දේ හතරවන සහ පස්වෙනි කසේරුකාවේ අර ජෙල් එක චුට්ටක් ඉරිට වෙලා සුසුම් ආයතන තදින්මක් තියෙන්නේ. මේක කකුලත් එක්ක මුදිට යනවා නේද? එකපාරට අපි ගන්න මේ කාලයක් තිස්සන ටික ටික තියෙන එකක් තියෙනවා. ඔව්. දෙట్లෙන් දිනවල. මම පුංචි කාලේ වෙලා අපි ඔක්කොම කරින්නේ වෙනවා. ඊපස්සේ ඇන්ඩල් වෙලා ඊපස්සේ ඉතින් හැබැයි කතා කරනවා. කරලා වේදනාවක් තියෙනවානේ. කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගෙවුවා. ඒක පස්සේ දෙන්න දෙකක් දෙන්න. ඒක සමහර වෙලී පස්සේ තමයි යනවා තියෙන්නේ. වැඩ කරාට කමන්නේ නැහැ. කැමෙන් විතරක් පරිස්සම් වෙන්න ඕනේ. ඒකට මේ මෙතන බේත් ටික බොන්න ඕනේ, තෙල් සාදු ටික කරනවා. වැඩි හරි. ඕන බලක් උසන්න පුළුවන්. හරි. අපේ කොහොමද දිනවනේ? ඒක පොතේ කොහොමද දිනන්නේ? ඒකට පරි මහන්සි කරගෙන තියනවා නේද? එන්න පෙරගෙන දෙයිපුවා. පරිස්සමකට ටිකක් තියෙනවා. අනික මේ මේක මේ ગેස්ට්‍රයිටිස් තියෙනවා, ප්‍රෙෂර් එකේ පොඩි වෙනසක් පිළිවෙලිනවා. මම මුත්‍රා කරලා තියෙන පෙනවා කියන කතාව එක්කම තියෙනවා. ඒකනේ. කොට මේ මොහුල වල කොට බලා ගන්න. ඒක තමයි. මේ තියෙන්නේ රොබට් කෙටින් ඉස්සර. ඒ කියන්නේ මේ අර ආත්‍රයිටිස් වල බේස් බිව්වනේ ගොඩක් අහ. බිව්වද? කොච්චර කාලයක් බිව්වද බේ? මේ අවුරුද්දකට වැඩි. අපි වාගේ දෙන්නේ 29 දිනේ. PSR එක ඉස්සර මේ. ඊයේ පාරේ කට දෙකද? මේ ඇඟිලි ටික වෙන්නත් නෑ. ඔය ඇඟිලි ටික සල්මානේ. ඒවා විතර දාලාලු. යන හදිසි විදියට බෙහෙත් තාන් ගියා. මේ තියනවා නේද? මේ බෙහෙත් තාන් ගියවා බීලා ඉවරයි. මොනවද වැටුණා. ඒකමත් කපන්න ගිහලා ඒක දැන වැටුණාට පස්සේ දැන් කාලයක් නෑ. මේ තියුණා අමාරුවක් තිබුණේ නෑ. දැන් ටික ටික සපත්තු දාන්න ගන්න දැන් මෙතන ගැටයක් වලින් තියලා කියන කත එතනයි තමයි. ඒක අලු